ඔන්න අපි අද ඔයගොල්ලොන්ට විස්තර අරගෙන ආවේ මේ ලෝකෙ ලොකුම මකුළු දැල ගැන. මේ නොවැම්බර් මාසේ 7 වෙනිදා තමයි මේක හොයාගත්තේ. මේ ලෝකෙ ලොකුම මකුළු දැල හමු වෙන්නේ ග්‍රීසිය හා ඇල්බේනියාව අතර දේශ සීමාව අසල තිබුණු ගුහාවකින්. මේක කොයිතරම් විශාලද කියනවා නම් ටෙනිස් පිටියකින් භාගයක් තරම් මේක විශාලයි. ඒ කියන්නේ වර්ග අඩි 1040කට වඩා මේක ලොකුයි. චෙක් ජනරජයේ ගුහා පර්යේෂණ ආයතනයක් වන ස්පෙලියෝලොජිකල් සංගමයෙන් විද්‍යාඥයන් පිරිසක් සල්ෆ පිරුණු ගුහාවක් පරීක්ෂා කරද්දී තමයි මේ මකුළු දැල හොයාගෙන තියෙන්නේ. සල්ෆ වගේ වායු තියෙද්දි මේ මකුළුවන් ජීවත් වෙන එකත් විද්‍යාඥයන් පුදුම කරවපු කරුණක්. අනිත් විශේෂත්වය තමයි මේ මකුළු දැල ඇතුලේ මකුළු විශේෂ දෙකක් එකට ජීවත් වීම. ටෙගෙනාරියා ඩොමෙස්ටිකා හා ප්‍රිනරි ග්‍රෝන් වැගන් කියන මකුළු විශේෂ දෙකම මේ දැල ඇතුලේ සහයෝගයෙන් ජීවත් වෙනවා. ඉතින් මකුළු දැලේ ඉන්න සමස්ත මකුළුවන් ප්‍රමාණය 1,11,000ක් කියලා තමයි ගණනය කරලා තියෙන්නේ. සල්ෆ ගුහාවක් කියන්නේ පෘථිවියේ ජීවයට අතිශය අහිතකර ස්ථානයක්. ඒ වගේම සම්පූර්ණ අඳුරු ප්‍රදේශයක්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුවෙන් මේ ගුහා පිරීලා තියෙන්නේ. ඉතින් ජීවයට ඊටාම විෂ සහිතයි. ඉතින් මේ මකුළුවන් මේ ගුහාවේ ජීවත් වෙන්නේ සල්ෆ ඔක්සිකරණය කරන ශුද්ධ ජීවීන්ගේ සහායෙන් බව තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ ශුද්ධ ජීවීන් ආහාරයට ගනිමින් ජීවත් වන මිජස් වර්ගයේ කෘමීන් මේ ගුහාවේ ඉන්න බව හොයාගෙන තියෙනවා. මිජස් කියන්නේ මදුරුව වගේම ඒ දෂ්ට කරන්න තුඩක් නැති කෘමි විශේෂයක්. මිජස්ලා ලංකාවේදීත් අපිට ඕන තරම් හමු වෙනවා. ඒ මිජස්ලා ආහාරයට අරන් තමයි මේ මකුළුවෝ ජීවත් වෙලා තියෙන්නේ. අනිත් විශේෂත්වය තමයි මේ ගුහාව ඇතුලේ ඉන්න මකුළු විශේෂය ගුහාවෙන් පිටත ඉන්න ඒ වර්ගයේම මකුළුවන්ට වඩා වෙනස් විදිහට පරිණාමය වෙන්න පටන් අරගෙන කියන එක. මේ මකුළු දැල හමු වෙන්නේ ගුහාවේ දොරටුවේ ඉඳන් මීටර් 50ක් විතර ඇතුලේදී. මීට කලින් ලෝකෙ ලොකුම මකුළු දැල වුණේ 2009 මැඩගස්කරෙන් හොයාගත්ත ඩාවින්ස් බාක් ස්පයිඩර් කියන මකුළුවාගේ දැලක්. ඒකේ ප්‍රමාණය වර්ග අඩි 30ක් විතරයි. ඒ දැල බැඳලා තිබුණේ ජල ප්‍රවාහයක් හරහා හරියට පාලමක් වගේ. ඉතින් මේකේ දැලක් නයිලෝන් නූලක් වගේ 10 ගුණයක් තරම් ශක්තිමත්ව බැඳලා තිබුණා. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.